අර අයියා මේ උඹලට මේක ගන්නව නම් මාර උදාහරණයක් පුතේ. මෙයාට හිතෙන්නේ මම මගේ අධ්‍යාපනය වෙනුවෙන් උපරිම මහන්සිය දැරුවේ නෑ නේද කියලා. මෙතනින් එහාට මෙයා කරා නම් කරන්න වෙන්නේ මෙයාට කැම්පස් එකක් නෑ, උපාධියක් නෑ, සාමාන්‍ය සුළු පහේ ජොබ් එකක් කරන්න වෙන්නේ. හරි කුරුණෑගල එදා ගිය බදාදා අයියා කෙනෙක් ආවා. හරි මේ අනේ අයියා ඇත්තටම කතා කරවන්න තිබ්බනම් මාර ෂෝක්. හරි දැන් අතන ඉන්නේ අර අයිලන්ඩ් ෆෙස්ට් එක්කනේ. හරි ඒ අක්කගේ කතාවටත් වඩා හරි ඒ අයියා කතා කරවන්න තිබ්බනම් මේ හරි හොඳයි. ඒ උනාට ඒ අයියා බයයි. දැන් මේ අක්කා කියලා කියන්නේ ජීවිතේ ෆේල් වෙච්ච කෙනෙක් නෙවෙයිනේ. ජීවිතේ පෙරදිච්ච කෙනෙක් නෙවෙයිනේ. හරි අර හැමදාම මං හිතන්නේ ටර්ම් ටෙස්ට් වලට වේවා ඉස්කෝලේ වේවා හැම දෙයකට මේ දරුවන්ට හොඳට පුතේ ලකුණු තිබ්බ කට්ටියනේ. අර අයියා මේ උඹලට මේක ගන්නව නම් මාර උදාහරණයක් පුතේ. ෆස්ට් ටයිම් CSF හරි C1යි S2යි හරි 2018 හරි ඊට පස්සේ 2019 මං හිතන්නේ C3යි 2020 21 22 23 වෙනකම්ම මෙයා ජොබ් එකක් කරනවා. හැබැයි මේ ජොබ් එක කරන කාලය ඇතුළතම මෙයාට හිතෙන්නේ මම මගේ අධ්‍යාපනය වෙනුවෙන් උපරිම මහන්සිය දැරුවේ නෑ නේද කියලා. හැබැයි දැන් ඔයාලගේ අම්මලා තාත්තලාට අයියලා අක්කලාටත් ওই දේ හිතිලා තියෙන්නේ. නමුත් එයාට දැන් ආපස්සට හැරෙන්න බෑ. එයාලට වගකීම් පැවරිලා. නමුත් මම මේ කියන කතානායකයා හරි කොහොම හරි හිත හදා ගන්නව නැවත ඒලවස් කරන්න විභාගෙට මාස 6කට කලින්. හරි විභාගෙට මාස 6කට කලින් හිත හදාගෙන හරි ඒලවස් කරනවා. පුතේ ඒලවස් කරනවා 2024. හිතන්නකෝ අවුරුදු 5ක්ම මෙතනනේ. ඒ අවුරුදු 5 ජොබ් එක කරද්දි තමයි යාට හිතෙන්නේ මේක හරියන්නේ නැහැ කියලා. හරි හිත හදාගෙන ආයේ ඒලවස් කරනවා පුතේ C3 A3ක් බවට පත් කරගන්නවා. A3ක් බවට පත් කරලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ 20 වෙනියා නිකන් එසේ මෙසේ නෙමෙයි 20 වෙනියා හරි 20 වෙනියා ලංකාවේ 315 වගේ රෑන්ක් එකක් කරලා මෙඩිසින් සිලෙක්ට් වෙනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් අපරාධේ වයස කියලා. හැබැයි හොඳට මතක තියාගන්න මෙතනින් එහාට මෙයා කරා නම් කරන්න වෙන්නේ මෙයාට කැම්පස් එකක් නැහැ, උපාධියක් නැහැ, සාමාන්‍ය සුළු පහේ ජොබ් එකක් කරන්න වෙන්නේ. නමුත් දැන් මෙතනින් පුතේ මේ මහන්සි වෙච්ච ටික හරි මේ මහන්සි වෙච්ච ටිකේ හරි සිද්ධියෙන් මෙයා මෙතනින් එහාට පුතේ හරි දැන් යන්නේ අනාගතේ වෛද්‍යවරයෙක්. බලන්න ජීවිතේට කොච්චර වෙනස්කමක් වෙනවද කියලා. පුතේ උඹලා හරි කොල්ලෝ කෙල්ලෝ යාළු වෙලා හරි ඉස්කෝලේ අමතර වැඩ හරි මොනවා හරි දෙයක් කරනවා වෙන්න පුළුවන්. මං කාරුණිකව කියන්නේ උඹලා ඕන දෙයක් කරපල්ලා මේ රිසල්ට් එක ඒ කියන්නේ A level රිසර්ච් වෙන දවසෙන් පස්සේ උඹලට ඕන නටන්න පුළුවන්, මියුසික් කරන්න පුළුවන්, හරි ඕනේ මගුලක් කරන්න පුළුවන්. අර මං කිව්වා අර පොඩි මල්ලිත් හරි දැන් ඔන්න ආපහු ක්‍රිකට් ටීම් එකට යන්න ඒකට ප්‍රැක්ටිස් කරනවා. හරි ඉතින් ඕක හොඳට තේරුම් අරගන්න. හරි හොඳට තේරුම් අරගන්න කොහොම හරි කරන්න. දැන් මෙයාට මේක තේරුණ හින්දානේ මෙහෙම නැවත කරේ පුතේ. හරි ඔයාට ඕක තේරෙන්නේ නැහැ. ඔයාට මෙහෙම ගුරුවරු නෙමෙයි කවුරු කොහොම කිව්වත් තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ Tamanටම මේ අඩුපාඩුව හැදුන වෙලාවට. හරි දැන් සරලව මේ මොහොතේ ඉඳන් හරි අහන ප්‍රශ්නට උත්තර දීලා වැඩ කරන්න උත්සාහ කරන්න. හරි වැඩ කරන්න උත්සාහ කරන්න. මේ වැඩ කරා කියලා ඔක්කොම මෙඩිසින් යන්න බැරි වෙයි. හරි ඒ වුණාට ඔයාලට යන්න පුළුවන් උපරිම සීමාවට ගිහිල්ලා හරි පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න පුතේ. හරි මොකද්ද Tamanටත් පුළුවන්ද කියන එක.